පුලා කාලේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය අතින් විශාල පෙරලියක් ඇති වෙමින් තියෙනවා. සුදා සිංහලෙන්ම කිව්වොත් එහෙම තාක්ෂණේ නව්‍යකරණය වෙලා සුඛිත මුදිත වෙලා තාක්ෂණේ හීනි පෙත්තට ළඟා වේදෝයි කියලා අපිට සැකයක් මතුවෙනවා. ඉතින් අනාගතයේදී ඉලොන් මස්ක් පව ලංකාවට පැමිණීමට නියමිතයි. ඔබතුමාගේ අදහස් කොහොමද මේ පිළිබඳව? මං විරුද්ධයි. ලංකාවේ මිනිස්සුන්ට වසංගතයක් කරන්න දෝ ලස්සන ජීවත් වෙද්දී මොකටද සල්ලි වියදම් කරලා පිටරටින් මාක් ගෙන්නන්නේ? අනික ඒව නයිලොන් මාක්. මේ ගිනි කාස්ත කවුවේ පුළුවන් දෝ නයිලොන් මාක් දාන්න මිනිස්සු ජීවත් වෙන්න. මම විරුද්ධයි ඔය වැඩේට විරුද්ධයි. නෙත්තකින් විතරක් කරකා. එතුමා එනකොට බැහැන කළා මූණ පෙන්නලා ඉන්න ඕනේ නැත්තම් එතකොනේ ලකුණු ටික වැටෙන්නේ අපේ ටීම් එකට. අපි තමයි එතන ෆස් ගහන්න ඕනේ. මාත්මයා අපිට මොහොතක් කතා කරන්න පුළුවන්. මේ පිස්සු කතා කරන්න මොහොතක්ම කතා කරන්න පට්ටෙම බිසි මයික් පොඩක් දෙන්නකෝ. මේ ඔබතුමා ඒ තරම් බිසි කියන්නේ ඔබතුමා මේ බිස්නස් කරන කෙනෙක්. ඇත්තට මේක එක්තරා බිස්නස් එකක් තමයි. අන්න බලන්න. රටේ වේගවත් සංවර්ධනය නිසා ව්‍යාපාරාංශය දිනු වෙලා තියෙන විදිය. ඔබතුමා මොනවද කරන බිස්නස්? බිස්නස් ව්‍යාපාර. අල්ලම අද එක්ලස් මුකුසිත පක්ෂයේ රැලිය රැස්වීමයි අපි වැඩේ. හෙට එක්ලස් විකසිත පක්ෂයේ රැලිය රැස්වීමයි අපි වැඩේ. අනිද්දා පෙඩල් රාජි ඇපරල් පක්ෂයේ රැලිය රැස්වීමයි අපි වැඩේ. රුපියල් 2000යි ගල්බාගයයි ට්‍රාන්ස්පෝර්ට් දීලා කෑමනම් මනම් ඔක්කොම දෙනවා. හරිද? ආතෙන් දීලා පඩිත් දෙන එකම ජොබ් එක නේ මල්ලි. මේක බත් තියෙන කාලේ තමයි දත් කන්න ඕනේ. ඒකයි මං කියන්නේ. හැමදාම මේ ගොන් ආතල් නෑනේ මල්ලි. ඡන්දේ තියෙන කාලේ වැඩිපුරම සතුටු වෙන්නේ අපි වගේ ඕකස්ලා තමයි. හැබැයි මල්ලි මේ හැමදාම එක වගේ නෑ. සමහර පක්ෂවලින් සැලකන්නේ මච චාටර් විදිහට ඇල් වතුරත් නෑ සමහර දවස්වල. නේ. දැන් එතකොට ඔබතුමාගේ බිස්නස් එක මේ පක්ෂ වලට කඩේ යන එකනේ. සත්‍ය වශයෙන්ම ඔව්. දැන් එහෙම පක්ෂ වලට කඩේ ගිහිල්ලා දැන් ඔබතුමා ඡන්දෙ දෙන්නේ කාටද එතකොට? මන්නේ උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඡන්ද කිට්ටු කරලා දානවා ටෙන්ඩරයක්. වැඩිපුරම බජට් එක දෙන පක්ෂයට ගහනවා කතිරේ නේද? ගැටිස්සි කියන්නේ ගැට ඉස්සී කියන එක. වැඩිවියටපත් වුණාට පස්සේ තමයි ගැහැණු ළමයින්ට ගැටිස්සි කියලා ආමන්ත්‍රණය කරන්නේ. ළමිස්සි කියන්නේ ළම ඉස්සී කියන එක. අවුරුදු 16 පමණ වෙනකොට ළම ඉස්සෙනකොට ළමිස්සී කියලා කියනවා. ඉලන්දාරියා කියන්නේ ඉල්ලන්දරි කියන එක. තරුණ පිරිමි ළමයි දැරවියන් ඉල්ලන නිසා ඉලන්දාරියා කියනවා. සිංහල භාෂාව ලෝකේ තියෙන සුන්දර වගේම දියුණු භාෂාවක්. ඉස්සර අපේ මිනිස්සු ව්‍යංගාර්ථයෙන් ශෘංගාරය ඉස්මතු කරා. Oh my god! අපි අවුරුදු 45කට කලින් සතුටින් ඉදියේ නේද මැනිකේ? ඉතින් අනේ අවුරුදු 45කට කලින් අපි අඳුරන්නෙත් නැහැනේ. ඔව් ඒක තමයි සතුටින් හිටියේ. අම්මේ කෝනේ මං අර ඊ අලුතෙන් ගෙනාවු මගේ සපත්තු දෙකයි බෑග් එකයි. ඒක මං ඊයේ මේ මේසුරට තියලා තිබ්බ දැන් කොහෙවත් නෑනේ. අනේ ඔය බලපන් මල්ලිගේ කාමරේවත් තියෙනවද කියලා. ඇත්ත කියනවා මල්ලි කොමගේ අලුතෙන් ගත්ත සපත්තු දෙකයි බෑග් එකයි. මේ පිස්සුදානේ මට මොකටද මේ ගෑනුන්ගේ මේ සපත්තුයි බෑගුයි? බොරු කියන්න එපා. මම ගත්තේ නෑ අනේ. බබා මම බබාගෙන් අහලා බලන්නම්කෝ. හෙලෝ නංගි මේ ඔයාගේ මේ ළඟදි බර්ත්ඩේ එක එහෙම තිබුණා නේද? ඉතින් මොනවද ඔයාට අපේ එකා දුන්නේ? අනේ අක්කේ යාන් හරිම හොඳ කොල්ලෙක්. එයා මට අලුත්ම රෝස පාට සපත්තු දෙකකුයි බෑග් එකකුයි ගෙනත් දුන්නා. ඇත්තද? රෝස පාට සපත්තු දෙකකුයි බෑග් එකකුයිද? හරි. මුදලාලි මට පිපිඤ්ඤ ගෙඩියකුත් දෙන්න. පිපිඤ්ඤ උයන්නද නැත්නම් සලාදයකටද? නැත්නම් තමුසේ රේපන්ටිට කම්මලි වැඩක් නෑනේ පිපිඤ්ඤ ගෙඩියක් දීපන්. නෑ ඉතින් මම මේ කිව්වේ පිපිඤ්ඤක් තියෙනවා. ඕනේ නම් ඉතින් බම්බට මුදලාලි මේ හැම එකටම සීමාවක් තියාගනි. කඩේට එන්න නෑනේ මෙතන උඹට මමත් මිනිහකවත් නෑනේ අක්කෝ මෙච්චර කරදරයක්. තෝ මොකද?